සුබ දවසක් මැණික් කියනු සියලුම දෙනාට. ඉතින් මම අද මුලින්ම ඔයාලට පෙන්වන්න හිතුනේ රූබියක්. ඉතින් මේක ලොකු රූබි ගලක්. ඉතින් මේ වගේ ගල් තියෙනවා. එතකොට ඔයාලට සමහරවිට මේ වගේ ගල් දැකලා පයින් ගහලා යන්න පුළුවන්. එතකොට මේක දැන් අර මේක කිසිම හැඩයක් නැති වුණාට ඔය රූබි වල එහෙම ගොඩක් දුරට හැඩ එන්නේ නැහැ. මේ වගේ තමයි හැඩෙන්නේ. අර මැණික්ක් අනිත් තියෙන මැණික් වල හැඩේ එන්නේ ගොඩක් දුරට රූබි වල. මොකද ඒක අමුතුම විදිහට තමයි හැදෙන්නේ. ඒ හින්දා හොඳට බලන්න. ඉතින් මේ වගේ ලස්සන ගල් තියෙනද මේවා ඇවිල්ලා බ්ලූ සෆායර් වලට වැඩි වටිනාකමක් තියෙන ගල් තමයි රූබි කියන්නේ. ලංකාවේ දැනට නැහැ. ඉතින් ඒකෙන් කට් ඇන්ඩ් පොලිෂ් කරපු එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක අර ඉස්සෙල්ලා ගල නෙමෙයි. ඉතින් මේ රූබි කියන වර්ගයෙන් තමයි මේ තියෙන්නේ. මේක රූබි. ඉතින් බලන්න ඒක කට් ඇන්ඩ් පොලිෂ් කරපුවාම ලස්සන. මොකද ඉස්සර රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා මේකට හොඳ මිලක් තිබිච්ච ගලක් රූබි කියන්නේ රතු මැණික් කියන එක. ඒතකොට දැන් මේ බ්ලූ සෆායර් එක මේක කැරට් 6 ගාණක් තියෙනවා. නමුත් මේක ලොකු මිලක් එන්නේ නැහැ. ඉතින් මේකට සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් 15ක් වගේ තමයි එන්නේ. ඒතකොට ඉතින් අපි බලමු ඉස්සරහට. ඊට පස්සේ මම ඔයාලට yellow එකක් පෙන්නනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා yellow උනාට පොඩ්ඩක් ට්‍රාන්ස්පරන්ස් ගතිය අඩුයි. එතකොට මේකේ වටිනාකම චුට්ටක් අඩු වෙලා තියෙනවා. මොකද ට්‍රාන්ස්පරන්ස් ගතිය අඩුයි. උනාට දැන් මේක මේ මට එවපු ගලක් වුණාට මේක තාම චෙක් කරේ නැහැ. මොකද මේක චෙක් කරන්න ඕනේ ඇතුළත තත්ත්වය බලන්න. එතකොට තමයි මේකේ වටිනාකමක් අපිට බලා ගන්න පුළුවන්. දැන් මේක මට හිතෙන්නේ මේ yellow එකක් කිව්වට සමහරක් විට ඒකට වැඩිය වෙනස් වෙන්නත් පුළුවන්. අපි බලමු ගිහිල්ලා. මම මේක බලනවා. බලලා මේ ගිහිල්ලා ඒ කට්ටියට ඒ කියන්නේ මේ හරි වටිනාකමක් තියෙනවා නම් හරි මිල දීලා නම් ගන්නවා. එතකොට මේක ඇවිල්ලා මේ පොඩි කට් ඇන්ඩ් පොලිෂ් ගලක්. ඒ කියන්නේ මේක නම් මහ ලොකු කැරට් ගාණක් නෑ. කැරට් 2 ගාණක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් රබ් ගල් අරන් මෙන්න මේ වගේ කට් ඇන්ඩ් පොලිෂ් කරලා මාකට් එකට දාන්න. කියන්නේ බයස්ලා ඉන්න වුණ තරම් ගල් ගන්න කට්ටියක් ඉන්නවා. ඔයාලට තියෙන චුට්ටක් මහන්සි වෙන්න විතරයි. මහන්සි වෙන්න අනිත් එක කට් එක කරද්දී කැරට් ගාන බේරනවට වැඩිය කට් එක ස්ටෑන්ඩඩ් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් අර මේ කැරට් වැඩි ප්‍රමාණයක ගලකට වැඩිය අර කට් එක ස්ටෑන්ඩඩ් කරපුවාම ඒකේ අර හම්බෙන මුදලට වැඩිය ලොකු මුදලක් හොයාගන්න. එතකොට මේ දැන් මේ තියෙන රූබි ගල් මේ රූබියක්. ඒකෝට මම ඔයාලට කිව්වනේ රූබි අනිත් ගල් වගේ නෙමෙයි. හරි වෙනස් රූබි හම්බෙන්නේ. ඉතින් ඒවා ඒක හරියටම බලන්න මේ වගේ ගල් සමහරවිට මේ රූබි මේ ගලක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකයි මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ ඔයාලට හම්බෙන හැම ගලක්ම තියාගන්න. මොකද හේතුව තමයි ඒක සමහරක් විට ඔයාලා නොදන්නවා වුණාට ලොකු වටිනාකමක් තියෙන ගලක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම නිතරම මේ වීඩියෝ දානවා. ඔයාලට කියලා දෙනවා, දැනුවත් කරනවා. ඉතින් ඒ හින්දා හැමදේම ඔයාලා අනිවාර්යෙන් බලා ගන්න. ඔයාලට මොකක් හරි යම්කිසි වෙනස් ගලක් හම්බුනොත් එහෙම ඒ ගල තියාගන්න. ඉතින් මගේ මේ channel එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, like කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඊට පස්සේ මේ ඔයාලට මේ මට එවපු ගලක්. ඉතින් බලන්න මේ ගල මේකේ අමුතු වෙනසක් තියෙනවා. නමුත් මේක ඇවිල්ලා මේ බින් වීදුරු ගලක්. නමුත් ඒක පලිංගුවක්ද වෙනසක් තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා ඒක වෙනස් වෙනවා. ඉල්ලම හම්බෙච්ච එකක් නෙමෙයි. මොකද හේතුව තමයි නෝමලි හම්බෙච්ච එකක්. බින් වීදුරුනට මේක ක්ලියර් නම් කිසි ලොකු වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට මේ දැන් පෙන්නන්නේ රෙයා ගලක්. එතකොට මේ වගේ ගල් හරි දුර්ලභයි. මේ දුර්ලභ ගලක්. ඉතින් මේක බලන්න කලර් 4ක් විතර තියෙන ගලක්. ඉතින් මේක මේ වගේ ගලක් හම්බුනොත් එහෙම ලොකු මුදලක් කියන්නේ ලොකු විශාල මුදලක් වටිනාකමක් තියෙන මේ මැණික් ගලක් තමයි මේ තියෙන්නේ. මොකද මේ වගේ ගල් හැම තැනින්ම හැම මේ වගේදීම හම්බෙන්නේ ගොඩාක් කලාතුරකින් තමයි මේ වගේ ගල් හම්බෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වගේ ගලක් හම්බුනොත් එහෙම ඔයාලට ලොකු මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගාව ගල් තියෙනවා නම් මට එවන්න. විකුණ ගන්න බෑ කියලා හිතෙන දේවල් තියෙනවා නම් මට එවන්න. මම ඒක විකුණලා දෙන්නම්. මොන හරි
යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක මට එවන්න. එතකොට ඒකෙත් මම ඔයාලට කියලා දෙන්නම් මේ ගල මොකක්ද කියලා. එතකොට ඔයාමලා මගේ වීඩියෝ බලලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න. මොකද මේ වටින වීඩියෝ එකක්. ඉතින්